ප්‍රෝග්‍රෑම් එකක් එක්සිකියුට් වීමේදී ප්‍රෝග්‍රෑම් එකට බාහිරින් එනම් යූසර් විසින් ප්‍රිමිටිව් ටයිප් එකක් හෝ වචනයක් ලබා දී ඒ ඇසුරින් යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට මෙතඩ් එකකට පැරාමීටර් දීමේ ක්‍රමය භාවිතා කළ හැකිය. ඊට අමතරව වෙනත් මෙතඩ් එකක් මගින් හෝ ක්ලාස් එකක් මගින් මේ මෙතඩ් එකකට පැරාමීටර් එකක් පාස් කර අවශ්‍ය විධානයන් ක්‍රියාත්මක කළ හැකිය. M එක මෙතඩ් එකේ වරහන තුල ලබාගත යුතු ප්‍රිමිටිව් ටයිප් එක සඳහන් කර ඇත. මේ මෙතඩ් එක කෝල් කිරීමේදී වරහන තුල ප්‍රිමිටිව් ටයිප් එකට සමාන ප්‍රිමිටිව් ටයිප් එකක් වැලියු එකක් පාස් කළ යුතුය. එම වැලියු එක සඳහා පහ යන අගය මෙම මෙතඩ් එක තුලට ලබා දී ඇත. එසේ ලබා දුන් අගය x රිෆරන්ස් එක මගින් රිෆර් කරන අතර x වල අගය 5 ලෙස print වේ. එලෙසම x වලට 5ක් එකතු කර 10 ලෙස print වේ. m2 මෙතඩ් එකට ඩබල් වැලියු එකක් එනම් 2.2 යන අගය ලබා දී ඇත. m2 මෙතඩ් එක ලබා ගන්නේ ඩබල් වැලියුස් පමණි. එසේම m2 ඩබල් වැලියුස් පමණක් රිටර්න් කරයි. මෙහිදී y වල අගය 2.2 ලෙසත් y වලට 3.5ක් එකතු වී 5.7 ලෙසත් print වේ.